හායි යාළුවනේ. ඔන්න ඉතින් වෙනද වගේම හැමෝම ආදරෙන් පිළිගන්න අපේ SA Cinema Talk channel එකට. ඉතින් ඔයාලා තාමත් අපේ SA Cinema Talk අපේ channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔන්න ඉතින් අද මම ඔයාලට අරන් ආවේ කොරියානු ඩ්‍රාමා ඉතිහාසයේ ආපු සුපිරිම ඩ්‍රාමා එකක්. ඉතින් මේ ඩ්‍රාමා එකේ නම තමයි The Defect. ඔන්න ඉතින් අරන් හදාගත්ත ළමෙක්ව මේ ළමයා හරියන්නේ මේ ළමයාගේ අඩුපාඩු තියනවා කියලා ආපහු රීෆන්ඩ් කරන්න පුළුවන් ලෝකයක් ගැන ඔයාලට හිතා ගන්නවත් පුළුවන්ද? ඉතින් මේක ඩ්‍රාමා එකක්ම නෙවෙයි, මේක තමයි සල්ලි වලට හැමදේම යට වෙච්ච ලෝකෙක අඳුරුම පැතිකඩ. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව The Defect ඩ්‍රාමා එකේ පළවෙනි එපිසෝඩ් එක බලන්න යමු. ඔන්න ඉතින් අද අපේ ඩ්‍රාමා එක පටන් ගන්නේ 2011 වර්ෂයේ සිදුවීමකින්. ඉතින් මේ වෙලාව වාහනයකින් පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සිමෙන්ති ගබඩාවකට එනවා තමයි පෙන්වන්නේ. ඉතින් ඒ වාහනේ හිටපු ලොක්කා ටේසික් කියන කෙනාගෙන් අහනවා, "ඔයා හැමදාම මම ගේන බෑග් ටිකට සිමෙන්ති වක් කරලා විසික් කරනවා. ඔයාට මේවා ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා දැනගන්න කිසිම කුතුහලයක් නැද්ද?" කියලා අහනවා. එතකොට ටේසික් කියනවා, "මට ඒ ගැන දැනගන්න ඕනි නෑ. මට වැදගත් මුදල් විතරයි" කියලා කියනවා. ඉතින් ඊට පස්සේ සුපුරුදු පරිදි මේ ටේසික් වාහනයෙන් ගෙනාපු බෑග් එක බැරල් එකකට දාලා සිමෙන්ති වක් කරනවා පෙන්නනවා. ඉතින් මේ වෙලාවේ ඒ බෑග් එක හෙලවෙනවා දැකපු ටේසික් ඒක ඇල්ලා බලනකොට පොඩි ගෑනු ළමෙක් තමයි ඒක ඇතුලේ හිටියේ. ඉතින් මේ ගෑනු ළමයා ටේසික්ගෙන් අයිදිනවා, "මාව මරන්න එපා, මාව බේරගන්න" කියමින්. ඉතින් මේ විදියට ගෑනු ළමෙක් දැකපු ටේසික් හොඳටම බය වෙනවා වගේම පුදුම වෙනවා. ඉතින් ඊට පස්සේ ඔහු එයා ළඟ තිබුණ ගන් එක අරන් ඒ ළමයා දිහාවට දික් කරලා වෙඩි තියනවා පෙන්නනවා. ඔන්න ඉතින් මේ විදියට තමයි The Defect ඩ්‍රාමා එකේ පළවෙනි එපිසෝඩ් එක ආරම්භ වෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ තමයි අපේ මේ ඩ්‍රාමා එකට එන්ටර් වෙන සීන් එක පෙන්නන්නේ. ඉතින් මේ වෙලාව පෙන්නනවා සමාජයේ මිනිසුන්ට රහසේ ජීවත් වෙන ළමයි 4 දෙනෙක්. ඉතින් මේ ළමයි කවුද? ඇයි මෙයාලා මෙහෙම රහසේ ජීවත් වෙන්නේ කියලා ඔයාලට ප්‍රශ්න එනවා නේද? ඉතින් ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර මං ඉස්සරහට කියනවා. ඒකින්ද ඩ්‍රාමා එක ස්කිප් නොකර බලන්න කියලා මං ආරාධනා කරනවා. ඉතින් මේ ළමයි 4 දෙනා සමාජයේ හොර රහසේ හැංගිලා තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඉතින් එක දවසක් මෙයාලට හිතෙනවා චිකන් කන්න. ඉතින් මේ ළමයි 4 දෙනාට කන්න සල්ලි නැති හින්දා සූදු පොලකට ඇටැක් කරනවා පෙන්නනවා. ඉතින් මේ 4 දෙනා මේ වෙලාව සූදු පොලේ හිටපු හැමෝටම ගහලා එතනින් සල්ලි හොරකම් කරන්න සමත් වෙනවා. ඉතින් මෙයාලා මේ විදියට ෆයිට් කරන්න ඉගෙන ගත්තේ කොහොමද? මෙයාලා මෙහෙම රහසේ ජීවත් වෙන්න ඇයි කියන එකට උත්තරේ ඔන්න දැන් හම්බ වෙන්නයි යන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ මෙයාලා ඉලක්කයට වෙඩි තියනවා පෙන්නනවා. ඉතින් මේ 4 දෙනා බලාගෙන තියෙන්නේ අපි කලින් දැකපු ටේසික්ම තමයි. ඉතින් මේ ළමයි 4 දෙනා වෙන කවුරුත් නෙවෙයි ටේසික්ට කලින් සිමෙන්ති දාලා බැහැර කරන්න ලබා දුන් බෑග් වල හිටපු කට්ටිය. ඉතින් මේ ළමයි 4 දෙනාව රහසිගතව ටේසික්ම තමයි රැක බලාගෙන තියෙන්නේ. ඉතින් මෙයාලට තනියෙන් තමන්ගේ ආරක්ෂාව සලසගන්න මේ ළමයි ටිකට හොඳ පුහුණුවක් ලබා දෙන්නත් මේ ටේසික් කටයුතු කරලා තියෙන විදිය පෙන්නනවා. ඔන්න ඉතින් මේ ළමයි 4 දෙනා රහසිගතව ජීවත් වීමට හේතුවට උත්තරේ හම්බ වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මේ 4 දෙනාගේ නම් තමයි සොක්සු, සෝමි, ජුවාන්, ආහියොන්. ඉතින් මේ ළමයි 4 දෙනාගේ අම්මලා තාත්තලා එයාලට දීපු හිරිහැරවලට කේන්තියෙන් වගේම දුකින් තමයි මේ කට්ටිය ඉන්නේ. ඉතින් මේ වෙලාව ටේසික්ට ටිකක් කේන්ති ගිහින් තමයි ඉන්නේ. මොකද මේ ළමයි ටික එයාට කියන්නේ නැතුව එළියට ගිය හින්දා. ඉතින් ඒකින්ද ටේසික් ළමයිට කියනවා, "ඔයාලා මොනවා කරත් මට කමක් නැහැ. ඔයාලට මැරෙන්න ඕනි නම් මං කියන දේවල් අහන්නේ නැතුව එළියට යන්න පුළුවන්" කියලා කියනවා. ඔන්න ඉතින් ඊට පස්සේ ටේසිකුයි අර ළමයි 4 දෙනාගේ නායිකාව වගේ ඉන්න අපේ මේ ඩ්‍රාමා එකේ ප්‍රධාන කතා නායිකාව වන ආහියනුයි කතා කර කර ඉන්නවා පෙන්නනවා. ඉතින් මේ වෙලාව ටේසික් ආහියොන්ට කියනවා, "මම ඔයාලට පැනලා යන්න බෝට්ටුවක් අරගත්තා. ඒක පොඩි දීවර බෝට්ටුවක්. ඒකින්ද ගමන ටිකක් දුෂ්කර වෙයි" කියලා කියනවා. ඉතින් ඔයා මේ අයව බලා ගන්න කියලා ටේසික් මේ වෙලාවේ ආහියොන්ට කියනවා. එතකොට ආහියොන් ටේසික්ගෙන් අහනවා, "ඔයා අපිත් එක්ක යන්න ඉන්නේ නැද්ද" කියලා.
ඉතින් එතකොට ටේසික් කියනවා මට ඔයාලත් එක්ක එන්න වෙන්නේ නැහැ. මොකද මට මෙහෙ වැඩක් කරන්න තියෙයි කියලා කියනවා. ඉතින් මෙහෙ වැඩ ඔක්කොම ඉවර වුණාම මම ඔයාලව හොයාගෙන එන්නම්. මං ගැන කරදර වෙන්න එපා. මම පුළුවන් ඉක්මනට එනවා කියලා ටේසික් ආහියොන්ට පොරොන්දු වෙනවා. ඉතින් පස්සේ අපි ළමයි ඔක්කොම එක්ක මේ ගැන කතා කරමු කියලා ටේසික් එතනින් යන්න යනවා. ඉතින් ඊට පස්සේ ටේසික් යාගේ ලොක්කත් එක්ක ඉන්නවා තමයි පෙන්වන්නේ. ඉතින් මේ වෙලාවේ ටේසික්ගේ ලොක්කා කියනවා මේ දවස්වල වැඩ අඩු නිසා අපි ළඟ දැන් සල්ලිත් නෑ කියලා කියනවා. ඉතින් මේ වෙලාවට ටේසික් කියනවා අපිට ඉහළ නිලධාරීන් එක්ක සම්බන්ධ වෙලා වැඩ වැඩි කරගන්න බැරිද කියලා. ඉතින් මේ වෙලාවට ටේසික්ට ඕනි උනේ මේ වගේ ළමයිට කරදර කරන කට්ටිය කවුද කියලා දැනගන්න එක තමයි. ඉතින් ඒ වුණාට ඒකෙන් වැඩක් උනේ නෑ. මොකද ටේසික්ගේ ලොක්කවත් දන්නේ නෑ ඉහළ ඉන්නේ කවුද කියලා. ඉතින් ඒ වෙලාවේ ලොක්කා ටේසික්ට කියනවා ඉහළ ඉන්නේ දෙවියන් වහන්සේ කියමින් එතනින් යන්න යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ රිපෝටර් කෙනෙක් විසින් මෙයාලා කරන ළමා ජාවාරම පිළිබඳ සාක්ෂි හොයාගෙන කියලා දැනගෙන හිර කරගෙන ඉන්න විදිය පෙන්නනවා. ඉතින් මේ වෙලාව රිපෝටර් කියනවා මං ඒ ඔක්කොම විනාශ කරලා දාන්නම් මාව නිදහස් කරන්න කියලා. ඉතින් එතකොට ඔහුව හිර කරගෙන ඉන්න මේ ජාවාරම් කාර්යෝ කියනවා ඔයාව නිදහස් කරන්නේ කොහොමද? දැන් ඔයා අපි ගැන සේරම දැනගෙන ඉවරයිනේ කියලා කියනවා. ඉතින් මේක අහපු රිපෝටර් බය වෙලා මම මේ ගැන කාටවත් කියන්නේ නැහැ. මට අවුරුදු 7ක පුතෙකුයි ගැබිනි බිරිඳකුයි ඉන්නවා. කරුණාකරලා මාව නිදහස් කරන්න කියලා අයදිනවා. ඉතින් එතකොට ජාවාරම් කරුවන් කියනවා ඒක හොඳයි මොකද ඔයාලට ජීවිත රක්ෂණයක් තියෙනවා. ඔයාගේ වැටුපට වඩා ඒක විශාලයි කියමින් රිපෝටර් බිල්ඩිමෙන් පහළට තල්ලු කරලා මරලා දානවා. ඉතින් ඊට පස්සේ අපේ ආහියොන් ටීවී වැඩසටහනක් බලනවා පෙන්නනවා. මේක දැකපු සෝමි ආහියොන්ගෙන් අහනවා ඔයා මේක ආයෙත් බලනවද කියලා. ඉතින් ආයෙ සෝමි කියනවා ඇයි ඔයා මේක බලන්නේ? මට නම් මේක අප්පිරියයි කියලා කියනවා. එතකොට ආහියොන් ඒක මට නම් විනෝදයි කියමින් හිත ඇතුලේ දුකක් තියාගෙන ටීවී එක දිහා බලන් ඉන්න විදිය පෙන්නනවා. ඉතින් ඊට පස්සේ ආහියොන් බලපු අර ටීවී වැඩසටහනේ හිටපු ඩොක්ටර්ව තමයි පෙන්නන්නේ. ඉතින් මෙයා මේ වෙලාවේ එයාගේ දුවගේ ක්ලාස් එකට ගිහින් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාව ගුරුවරයා ඩොක්ටර්ගේ දුවගෙන් අහපු ප්‍රශ්නයකට නැගිටලා හරියටම උත්තර දෙනවා දැකලා මේ වෙලාව ඩොක්ටර් ගොඩක් සතුටින් වගේම ආඩම්බරෙන් තමයි ඉන්නේ. ඉතින් මේ ළමයා ගොඩක් දක්ෂ වගේම බ්‍රයිට් ළමෙක් කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ගුරුවරයා එතන හිටපු සීයු කියන පිරිමි ළමයෙකුනේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒ වුණාට ඔහුට නම් ඒ වෙලාවේ ඒකට උත්තර දෙන්න බැරි වුණ හින්දා සීයුගේ අම්මා ගොඩක් තරහින් තමයි ඉන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ ආය අපිට ටේසික්වයි එයාගේ ලොක්කවයි පෙන්නනවා. ඉතින් මේ වෙලාවට ටේසික්ගේ ලොක්කා තනියම බෑග් එකක් බැහැර ගන්න හදනවා. ඉතින් මේක දැකපු ටේසික් එතනට ඇවිල්ලා අහනවා ඇයි මට කතා කරේ නැත්තේ කියලා. එතකොට ලොක්කා කියනවා ඒකට කමක් නැහැ අපිට අද රෑට තව ගේම් එකක් තියෙයි කියලා වොයිස් රෙකෝඩින් එකක් අහන්න දෙනවා. ඉතින් මේ වොයිස් රෙකෝඩින් එකේ කතා කරන්නේ අර අපි කලින් දැකපු සීයුගේ අම්මා. ඉතින් මෙයා මේ වෙලාවේ කියනවා සීයු අඩුපාඩුවක් විතරයි ළමෙක් මෙච්චර මෝඩ වෙන්නේ කොහොමද? මට ඉක්මනට මගේ මුදල් ආපහු ඕනි. මට මේ ළමයාව ඉක්මනින් බැහැර ගන්න ඕනි කියනවා. ඉතින් මේ වොයිස් රෙකෝඩින් එක අහපු ලොක්කා ටේසික්ට කියනවා මිනිස්සු මෙච්චර පිළිකුල් සහගතද බල්ලන්වත් මෙහෙම කරන්නේ නෑ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ සීයු සෙල්ලම් කර කර ඉන්නවා තමයි පෙන්වන්නේ. මේ වෙලාවේ සීයුගේ අම්මා සීයුට කියනවා මම කෝක් එකක් අරන් එන්නම්. ඔයා මෙතනම ඉන්න කියලා. ඉතින් ඊට පස්සේ සීයුගේ අම්මා එයාගේ හස්බන්ඩ්ට කෝල් කරලා කියනවා සීයු දෝෂ සහිත ළමෙක් විතරයි මට එයාව අයින් කරන්න ඕනි කියලා කියනවා. ඉතින් සීයු අතුරුදහන් වුණා වගේ රඟපාමු. ඔයත් ඇවිල්ලා අඬන්න ඕනි කියලා සීයුගේ අම්මා කෝල් එක කට් කරලා දානවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා සීයු අම්මා එන්න පරක්කුණ හින්දා කලබල වෙලා අම්මව හොයන විදිය. ඉතින් මේ වෙලාවට ටේසික් එතනට ඇවිල්ලා සීයුට කියනවා අම්මා තුවාල වෙලා රෝහලට එක්කගෙන ගියා. එයා මට කිව්වා ඔයාව එක්කගෙන එන්න කිව්වා කියලා සීයු එතනින් එක්කගෙන යනවා. ඉතින් ඊට පස්සේ සීයුගේ අම්මා බොරුවට අඬන ගමන් සීයුව හොයනවා වගේ රඟපානවා. ඉතින් මේ වෙලාවේ ඇයගේ හස්බන්ඩ්ුත් එතනට ඇවිල්ලා බොරුවට අඬන්න ගන්නවා.
ඉතින් අරන් හදාගත්ත ළමෙක් වුණත් එයාගේ කිසියම් අඩුපාඩුවක් හින්දා එයාව අයින් කරලා දාන්න පුළුවන්ද? ඉතින් ඒක නිසාම තමයි මම කලින් කිව්වේ මේක ඩ්‍රාම එකක්ම නෙවෙයි, මේක තමයි සල්ලි වලට හැමදේම යට වෙච්ච ලෝකෙක අඳුරම පැතිකඩ. ඔන්න ඉතින් ඊට පස්සේ ටේසික් සිව්ව වාහනේ දාගෙන එනවා තමයි පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ ටේසික් වාහනේ නතර කරලා සිව්ව ඇහැරවනවා. ඉතින් මේ වෙලාව සිව් හොඳටම බය වෙනවා මම මේ කොහෙද ඉන්නේ කියමින්. ඉතින් මේ වෙලාව ටේසික් සිව්ඩ කියනවා හොඳින් මම කියන දේ අහගන්න, ඔයාව මට පැහැර ගන්න කියලා ඔයාගේ අම්මයි තාත්තයි කිව්වා කියලා කියනවා. ඉතින් මේ ටේසික් කියන දේවල් නම් සිව් පිළිගත්තේ නැහැ. ඉතින් ඒක හින්දාම ටේසික් සිව්ට අර වොයිස් එක අහන්න දෙනවා. ඉතින් මේ වෙලාව ටේසික් සිව්ට කියනවා ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව මරන්න කිව්වා කියලා. ඉතින් මේවා අහන් හිටපු සිව් අඬ අඬ කියනවා කරුණාකර මාව මරන්න එපා, මාව බේර ගන්න කියලා. ඉතින් එතකොට ටේසික් කියනවා අඬන්න එපා, මං ඔයාව බේර ගන්නවා, ඔයා දැන් ඉඳන් මං කියන විදියට වැඩ කරන්න කියලා කියනවා. ඉතින් ඊට පස්සේ සිව්ගේ අතට කොලයක් දීලා කියනවා ඔයා මෙතනට යන්න ඕනි, ඔයා වගේම ළමයි ටිකක් ඔයා එනකම් බලන් ඉඳී කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ටේසික් සිව්ට කුඩයක් දීලා එතනින් යන්න යනවා. ඉතින් මේ විදියට ටේසික් කියපු කිසිම දෙයක් නම් සිව් පිළිගත්තේ නැහැ. මොකද සිව් හිතන්නේ එයාගේ අම්මයි තාත්තයි ගොඩක් හොඳ අය කියලා. ඉතින් ඊට පස්සේ සිව් එයාගේ අම්මටයි තාත්තටයි කෝල් කරනවා පෙන්නනවා. ඉතින් මේ වෙලාවේ සිව් අඬන ගමන් අම්මේ මට සමා වෙන්න කියලා කියනවා. ඉතින් සිව්ගේ කටහඬ ඇහුණ සිව්ගේ අම්මා හොඳටම බය වෙලා කෑ ගහනවා අපි දැන් මොකද කරන්නේ, සිව් තාම මැරිලා නැහැ කියලා. ඉතින් මේ විදියට සිව්ව මරන්න හැදුවා කියලා සිව් ඇත්ත දැනගන්නවා. ඉතින් ඊට පස්සේ සිව් හොඳටම දුකෙන් කෑ ගහලා අඬනවා තමයි පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ මේ ජාවාරම් කරුවන් ළමයි හදන රෝහලකට යනවා පෙන්නනවා. ඉතින් මේ වෙලාවේ ඔවුන් දැනගන්නවා සිව් තාමත් ජීවතුන් අතර කියලා. ඉතින් ඊට පස්සේ ඔවුන් ටේසික්ගේ ලොක්කට කෝල් කරලා කියනවා සිව් කොහෙද ඉන්නේ, එයාව හොයාගන්න බැරි වුණොත් උඹව මරනවා කියලා තර්ජනය කරනවා. ඔන්න ඉතින් ඊට පස්සේ ටේසික්ගේ ලොක්කා අර කලින් ආපු කෝල් එකට බය වෙලා ටේසික් හොයාගෙන ඇවිල්ලා අහනවා අර ළමයා නේද මේ ඉන්නේ කියලා. ඉතින් එතකොට ටේසික් කියනවා ඔව් එයා තමයි කියලා. ඉතින් මේ වෙලාවේ එතනට අර ජාවාරම් කරුවන්ගේ අධ්‍යක්ෂක කියලා හඳුන්වන ජියොන් එතනට එනවා. ඉතින් එතකොට ටේසික්ගේ ලොක්කා කියනවා ඒ ළමයා මෙහෙ තමයි ඉන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ අධ්‍යක්ෂක ජියොන් ටේසික්ගේ ලොක්කට වෙඩි තියලා ටේසික්ට කියනවා මේක අරින්න කියලා. ඉතින් ඇත්තටම ටේසික් සිව්ව මැරුවේ නැති හින්දා මේ වෙලාව ටේසික් ගොඩක් කලබල වෙනවා. ඉතින් ඊට පස්සේ ටේසික් ගන්න එක උදුරලා අරන් කියනවා ඔහෙලා කවදා හරි මේ ළමයිගේ ඇස් දිහා බැලුවද ඔවුන්ගේ ඇස් වලින් ඔයාලගේ නිරය පේනවා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ එතනට ආපු ජාවාරම් කරුවන් හා ටේසික් අතර වෙඩි ප්‍රහාරයක් ඇති වෙනවා. ඉතින් මේ වෙලාව ටේසික්ට වෙඩිල්ලකුත් වැදුනත් ඔහු කොහොම හරි එතනින් පැන ගන්න සමත් වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ ටේසික් සිව්ට දීපු අර කොලේ බලාගෙන ආහියොන් එහෙම හිටපු තැනට ඇවිල්ලා ඉන්නවා පෙන්නනවා. ඉතින් ඊට පස්සේ සිව් අර ළමයි 4 දෙනා එක්ක තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ සිව්ව පිළිගන්න ඔවුන් බිස්කට් ටිකක් උඩ ඉටිබන්දමක් ගහලා තමයි තිබුණේ. ඉතින් මේ වෙලාවේ සිව් ඉන්නේ නම් ලොකු කම්පනයකින්. ඉතින් මේ ළමයි 4 දෙනා සිව්ව hina ගස්සන්න try කරත් ඒකකින්වත් වැඩක් නම් උනේ නැහැ. ඉතින් මේ වෙලාවේ ආහියොන් ටේසික්ට මැසේජ් දැම්මත් ඔහුගෙන් පණිවිඩයක් නම් මේ වෙලාවේ ආවේ නැහැ. මොකද ටේසික් මේ වෙලාවේ ඉන්නේ ලොකු කරදරයක. ඉතින් ඊට පස්සේ සිව් අම්මට කෝල් කරපු තැන හොයාගෙන පොලිසිය එනවා පෙන්නනවා. ඉතින් මේ වෙලාවේ ළමයි ටික පොලිසිය එනවා දැකලා ගොඩක් කලබල වෙනවා. ඉතින් ඊට පස්සේ ආහියොන් සිව්ගෙන් අහනවා ඔයා මෙහෙ එනකොට කවුරු හරි ඔයා දැක්කද නැත්නම් පොලිසියටවත් ඔයා කෝල් කරාද කියලා අහනවා. ඉතින් එතකොට සිව් බයෙන් කියනවා මම අම්මට කෝල් කරා කියලා. ඉතින් මේක අහපු ළමයි ටික ගොඩක් බය වෙනවා දැන් මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ ආහියොන්ට තේරෙනවා ටේසික් මේ වෙලාවේ ඉන්නේ කරදරයක කියලා.
ඉතින් ඊට පස්සේ ආහියෝන් බයික් එකත් අරගෙන ටේසික්ව හොයන්න යනවා. ඉතින් ඊට පස්සේ අර ජාවාරම් කල්ලිය ටේසික් පස්සේ පන්නනවා තමයි පෙන්වන්නේ. ඉතින් ඔවුන් ටේසික්ගේ වාහනයට වෙඩි තියනවා වගේම වාහන එකිනෙක හප්ප ගන්නවා. ඉතින් ඊට පස්සේ ජාවාරම් කල්ලියේ අධ්‍යක්ෂක ජියෝන් ටේසික්ගේ වාහනේ රෝදයකට වෙඩි තියනවා පෙන්වනවා. ඉතින් මේ හින්දා ටේසික්ට එයාගේ වාහනේ පාලනය කරගන්න බැරුව බෑවුමකට පෙරලිලා යනවා තමයි පෙන්වන්නේ. ඔන්න ඉතින් මේ වෙලාවේ ආහියනුත් මෙතනට එනවා පෙන්වනවා. ඉතින් මේ වෙලාවේ ආහියොන් ටේසික්ගේ වාහනය ගිනි ගන්නවා ඇස් දෙකටම දකිනවා. ඉතින් ඇය ගොඩක් දුකින් මේ වෙලාවේ අඬන ගමන් ඇයට ටේසික් හම්බුණ විදිය මතක් කරනවා පෙන්වනවා. ඔන්න ඉතින් මේ විදියට The Defect Korean drama එකේ පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් ඔයාලා තාමත් අපේ SA Cinema Talk channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා.